Hello guys, set එකම ගොඩක් ආදරෙන් පිළිගන්නවා JAY workouts මගේ YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද වීඩියෝ එකක් ගෙනාවා push up video series එකේ හතරවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයා අද set වෙලා ඉන්නේ. ඉතින් අද push up type දෙකක් ගෙනාවා. ඒ in and out සහ side to side push up එක. ඉතින් මේකත් වැඩි දුරට අරන් යන්න වීඩියෝ එක. ස්ටෙප් කීපයකින් මම මේ පුෂ් අප් ටයිප් දෙක ඉවර කරලා දානවා. ඉතින් වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු කොහොමද මේ පුෂ් අප් එක අපි ගහන්නේ කියලා. ඉතින් මේ පුෂ් අප් එක try කරද්දි guys ඔයා මුලින්ම කරන්න ඕනේ පුෂ් අප් ගන්න ස්ටෙප් එකේ ඉඳන් ඉඳලා ඔයා පුෂ් අප් එක ගහන ගමන් ඔයාගේ ඇඟිලි වලට එන්න ඕනේ. මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට පුෂ් අප් එක ගහනවා, ඇඟිලි වලට එනවා, චුට්ටක් හෝල්ඩ් කරනවා, ආය පුෂ් අප් එක ගහනවා, ඇඟිලි වලට එනවා, හෝල්ඩ් කරනවා, පුෂ් අප් එක ගහනවා. මෙන්න මේ විදිහට තමයි පළවෙනි ස්ටෙප් එකේදී අපි try කරලා බලන්න ඕනේ මේ ක්‍රමේ කොහොමද කරන්න කියලා. ඊට පස්සේ guys ඔන්න අපි යනවා second step එකට. second step එකේදී ඔයා push up එක ගහන ගමන් මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට ලොකු power එකක් කරන් ඔයාගේ ඇඟත් එක්කම උඩට push කරන්න ඕනේ. මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට push up එක ගහනවා, height එක ගන්නවා, උඩට push කරනවා, push up එක ගහනවා, height එක ගන්නවා, උඩට push කරනවා. ඉතින් මේ push up එක සාමාන්‍යයෙන් අපි කියන්නේ power push up එක කියලා. මේ ස්ටෙප් එකත් ඔයා මේ push up එක ගහනකොට try කරලා බලන්න ඕනි කරන්න පුළුවන්ද කියලා. මම දැන් second step එක try කරලා ඉවරයි. අපි යන්නේ දැන් third step එකට. third step එක කරන්න ඕනි ඔයා power push up එක ගහන step එකේ ඉඳන් ඉඳලා ඔයා push up එක ගහද්දි අර උඩට ගන්න height එකත් එක්කම ඔයා අත් දෙක ඇතුළට ගෙනියනවා. ඔයාගේ උරිස් ගානෙන් ඇතුළට ගෙනියනවා අත් දෙක. එතනින් push up එකක් ගහනවා. ඊට පස්සේ උරිස් ගානෙන් පිටට ගෙනියනවා අත් දෙක. එතනින් push up එකක් ගහනවා. මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට in and out ක්‍රමයට ඔයා මේ push up එක ගහන්න ඕනේ. ඉතින් ඔන්න ඕක තමයි in and out push up එක කියන්නේ. මේකත් සුපිරිම push up type එකක්. ඔයා ගෙදරදී අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනි. side to side push up එක ගන්නකොට ඔයාලා මුලින්ම කරන්න ඕනි අපි push up ගහන step එකේ ඉඳලා මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට මේ වගේ පැත්තෙන් පැත්තට ඔයාට මේ step එකේ ඉඳන් යන්න පුළුවන්ද කියලා මුලින්ම බලන්න ඕනි. මම දැන් මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට අපි මුලින්ම කරන්න ඕනි එන්නේ දේ දකුණු පැත්තට යනවා, වම් පැත්තට යනවා, දකුණු පැත්තට යනවා, වම් පැත්තට යනවා. මෙන්න මේ විදිහට අපි try කරලා බලන්න ඕනේ අපිට මේක කරන්න පුළුවන්ද කියලා. ඔන්න guys දැන් මේ step එක try කරලා ඉවරයි. දැන් තියෙන්නේ පැත්තට යන ගමන් මම මේ වීඩියෝ එක පෙන්නලා තියෙන විදිහට මෙන්න මේ විදිහට එක පැත්තකට යනවා, වම් පැත්තකට යනවා, push up එකක් ගන්නවා, ඊට පස්සේ ආයෙ දකුණු පැත්තට යනවා, push up එකක් ගන්නවා, වම් පැත්තට යනවා, push up එකක් ගන්නවා, දකුණු පැත්තට යනවා, push up එකක් ගන්නවා. මෙන්න මේ විදිහට ඔයා පැත්තෙන් පැත්තට push up එක ගහන්න ඕනේ. ඊට පස්සේ තව step එකක් තියෙනවා මේකේ ඔයාලට පුළුවන් ඔයාගේ කකුල් දෙකත් එක්කම පැත්තෙන් පැත්තට ගිහිල්ලා මම මේ වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහට මේ push up එක ගහන්න. මේ දෙකම side to side push up කියලා තමයි කියන්නේ. මේකත් හොඳ push up එකක් වගේ chest muscles වලට මේක හොඳටම target වෙනවා. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි මේ push up type දෙක අපි ඉවර කරලා දාන්නේ. step 3කින් වගේ මම මේ push up එක ඔයාලට කියලා දුන්නා. ගොඩක් දුරට අරන් ගියේ නෑ. මොකද දැන් ඔයාලා push up ගහන්න දන්නවා basic level එකේ ඉඳන්ම මේ push up set එක ඔයා ගහන්න දන්නවා, ආච push up ගහන්න දන්නවා, diamond push up ගහන්න දන්නවා. ඉතින් අද push up type දෙකක් කියලා දුන්නා. ඉතින් මේ push up type දෙකත් ඔයාගේ workout plan එකට add කරගන්න. ඒ වගේම අපි ඉක්මනට මේ push up video series ඉවර කරලා දාමු. තව push up type කීපයක් තියෙන්නේ. අපි ඒකත් ඉක්මනට ඉවර කරලා දාමු. අනිත් workouts වලට යන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් push up එකකින් target වෙන muscle එක තමයි mainly target වෙන්නේ ඔයාගේ chest muscle එක. ඉතින් මේ side to side push up එකේ සහ in and out push up එකේ mainly target වෙන්නේ ඔයාගේ chest muscle එක. ඊට අමතරව ඔයාගේ shoulder සහ tricep muscle එක මේ push up එකෙත් target වෙනවා. ඉතින් try කරලා බලන්න. සුපිරි push up එකක් අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් guys අද ගිහිල්ලා එන්නම් channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment එකක් දාගෙන යන්න. ඔයාගේ ප්‍රශ්නත් ඔක්කොම comment එකකින් දාගෙන යන්න. මම ඒවට අනිවාර්යෙන්ම reply කරනවා. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම Facebook page එක අනිවාර්යෙන්ම හදනවා. ඊට පස්සේ ඒකටත් videos වැටෙනවා. ඒකත් follow කරලා තියාගන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම් ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ JAY workouts මම
චන්න තිලින